ඉතින් ඒවා ඇත්තටම ළමයි අපිට නෙමෙයි දැන් උඹලා O level පාස් වුණාම ගොඩාක් වෙලාවට ওই ළමයි ඇවිල්ලා රිසල්ට් කියන්නේ හරිද පුතේ O level පාස් වුණාම ඕගොල්ලෝ ඇවිල්ලා රිසල්ට් කියන්නේ හරිද O level සර්ටනේ මම නම් ඒ ළමයින්ට මෙහෙමත් කියනවා හරිද පුතේ ඔයා මට රිසල්ට් කිව්වට තව කාටද කිව්වේ කියලා මම විද්‍යාවනේ එතන කියන ගණන් සර්ට කිව්වා ඉතිහාසයේ කියලා ටික අර බ්ලා බ්ලා ගොඩාක් ගුරුවරු කියනවා හැබැයි ඒ ළමයින්ට අමතක වෙච්ච ගුරුවරයෙක් ඉන්නවා කවුද කියන්නේ උලන් අමතක වෙච්ච ගුරුවරයා තමයි ඒගොල්ලන්ට එක වසර දෙක වසර පන්තිවල ගන්න ඇත්තටම මේගොල්ලෝ නැත්තම් ඔයා විතර නෑ ඔයා එක වසරේ දෙක වසරේ කෙලපු පිස්සු ටික බලන්න ඔයාගේ අකුරු ලිවීමේ ආරම්භය ගැන නිකන් හිතන්න ඔයගොල්ලන්ගේ ගෙවල් වල අදට අම්මලා ගාව ඇති පුතේ ඕගොල්ලෝ එක වසර දෙක වසර කරපුවා හැමෝගම ගාව ඇති පොතක් හැම ළමයෙක්ගේ මතක සටහනක් ඕක එක වසර දෙක වසර තුනේ විතර පාවිච්චි කරපු පොත් අදටත් ඇති ඕගොල්ලෝ ගාව බලන්න වගේ ඉන්න ඒ හරි සුන්දරයි අයඩු එහෙම ගෑලි නෑ හරි පාර සුන්දරයි බලන්න අම්මලා ගාව ඇති ඔගොල්ලෝ අහලා ඇත්තටම එක වසරේ උගන්වපු ටීචර් කෙනෙක් මතකද අනිත් එක ඒ වගේ වසරවල් වලට මට උගන්වන්න කිව්වොත් එහෙම මට ඒක නම් කරන්න බෑ මට හැබැයි අර ගුරුවරු එහෙම නෑ ඒගොල්ලෝ මාර ශ්‍රේෂ්ඨ ගුරුවරු හරිද ඒ ගුරුවරු එහෙම නෑ මොන පොඩියෝ එන ජල්තර වැඩ නේ කරන්නේ හරිද මෙහෙම ඉගෙන ගන්න පොඩි එකා මම පොඩි කාලේ අපිට වෙච්ච විදිය හරි මාක් කියලා මගේ යාළුවෙක් හිටියා මාක් ඇන්ඩ්‍රු කියලා මගේ යාළුවෙක් ඇත්තටම ඌ පොඩ කාලෙකින් දැක්කේ නෑ අපි ඉගෙන ගන්න මගේ යා පැත්තේ ඉන්නේ මාක් ඇන්ඩ්‍රු ඌගේ නම මාක් ඇන්ඩ්‍රු කියලා නම ඉගෙන ගන්නවා හරි නෑ අපි ගාව පැන්සල් තිබ්බේ පෑන් නෑ මොගා පෑනක් තිබ්බා ආයිනවා ඉගෙන ගන්න ගම අම්මට උට්ටු කෑ ගාව ටීචර් ගාලා කෑ ගන්නවා අනේ ටීචර් ඇවිල්ලා ඊට පස්සේ බේරනවා හරි උගන්නන එක පැත්තක ඊට පස්සේ මාකයා දැන් මට ඉන්නේ මම ටීචර් කිව්වනේ ඊළඟ කටයි ඌ කෙලිනවා මාකයාට දැන් දාරාණි පාතවලිය පත්තිය වෙන්න හරි ටීචර් උගන්නන එක පැත්තක තියලා ඉල්ලා දැන් ඒ වලිය බේර ඒ ගුරුවරු නිසා තමයි ඔයාලා මෙහෙම ඉන්නේ ඇත්තටම ඔයා රිසල්ට් කියන්න ඕනේ පුතේ ඕගොල්ලෝ O level කරපු ගුරුවරුන්ටත් කියන්න ඕනේ සහ වැඩිම කියන්න ඕනේ ඔයා හරිම ආදරේ මතක් කරන්න ඕනේ ඕගොල්ලන්ගේ එක වසර දෙක වසර ගන්න මම අදටත් අපේ එක වසර උගන්නපු ටීචර් ඉන්නවා තාම හරිද මම අදටත් ටිකක් වයසයි මම අදටත් මගේ O level ගුරුවරුන්ට මගේ A level ගුරුවරුන්ට මගේ ආදරේ හරිද ඒ වගේ මට අර එක වසර දෙක වසර උගන්නපු ටීචර් මාර ආදරේ හරි මම යනවා ළමයි අවුරුද්දට එහෙම මම යනවා ටීචර් බලන්න ටීචර්ත් වෙන සතුටුයි අපි දැක්කම හරි ඒ ගුරුවරු නිසා ටීචර් කියනවා මට අදටත් මතකයි ඒ එක වසරේ උගන්නපු ටීචර් මට කියනවා හරිද හැමදාම ඒ ටීචර්ලා ගෙදර ගියොත් අවුරුද්දට යනවා මම ගියොත් ඔය කතාව කියනවාමයි ළමිත් ඔයාට මතකද ඔයා අයන්න ලිව්වේ අනිත් පැත්තට අයන්න ලිව්වේ අනිත් පැත්ත මට ඇත්තටම මතක නෑ නම ටීචර් හිතන්නේ ටීචර් ඇත්තටම මතක නෑ මතකයි කියලා කියන වරුනේ හරි එනවද හරි ඒ මාර සුන්දර ගුරුවරු ඒගොල්ලන්ට කේන්තියක් නෑ ඔයා බලන්න අපිට දැන් උඹලා පන්තියේ උගන්වලා කියවොත් එහෙම නැගිට්ටෝල අරගෙන බය කරලා එක්ක දන ගස්සන්න හදලා මොකක් හරි එකක් දානවනේ හරි නැගිට්ටෝල පරණ පොත් වැඩ චෙක් කරලා එහෙම කරනවනේ ඒ ගුරුවරු එන ආදරේ දැන් මගේ හැපැත්තකින් හිටියේ හරිද හරි මේ හරි නෑ උඩේ හරි මගේ හැපැත්තකින් හිටියේ හරිද ඌ කිව්වා ඉංග්‍රීසි හරි මොන හරි ABC ලියන එක මට මේ කතාව මතක දිරුම් එකේ ඌ පොත ගෙනල්ලා නැහැ කිව්වා ටීචර් මට කිව්වා දමිත් මෙයාගේ බෑග් එකේ බලන්න ඉංග්‍රීසි පොත තියෙනවද කියලා මම පොත බලනවා පොත බලනකොට මට පොත අහු වුණා ඌ මගේ කරට කරලා කියනවා ගන්න එපා පොතේ කටු හයි කරලා තියෙන්නේ පොත ගන්න එපාලු පොතේ කටු හයි කරලාලු තියෙන්නේ මට තාම මතකයි හරි පොත ගන්න එපා පොඩි කාලේ ඒ පොත ගන්න එපා කටු හයි කරලාලු තියෙන්නේ සුන්දර කාල ළමයි හරි මාර කතාවයි හරි ළමයි හරි කවන්නේ කොහොමද ඒ ගුරුවරුන්ට බලන්න ඒ ගුරුවරුන්ටත් හරිද ගුරු දිනේට ඔයගොල්ලෝ ගුරු දිනේට යනවනේ ගුරුවරු බලන්න අර ඔයගොල්ලෝ එක වසරේ දෙක වසරේ ඔයගලන්ට උගන්වපු ගුරුවරු නෝරනදවාම බලන්න යන්න ඒගොල්ලෝ නිසා තමයි අද ඔයගොල්ලෝ හොඳ දැනගෙන ඉන්නේ මේ හොඳට වැඩ කරන්නේ ඒ නිසා තමයි මතක තියාගන්න හරි පුතේ